ආයුබෝවන් පුතේ. අද අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ 8 වෙනි දිනයට වීඩියෝ එක ආරම්භ කරන්න යන්නේ. අද සිට අපි 2018 ප්‍රශ්න පත්‍රය කරනවා. ඊයේ වෙනකොට අපි 2017 අවසන් කළා. 2018 ප්‍රශ්න පත්‍රය මේ දීලා තියෙන්නේ 2018 පේපර් එක. ඔයගොල්ලෝ ගාව 2018 ඇති පේපර් එක ගන්න. පළවෙනි ප්‍රශ්නය බීජහට නොගන්නා ශාකයකට උදාහරණයක් වන්නේ කියන එක. බීජහට නොගන්නා ශාකයකට උදාහරණයක් වන්නේ. ඒක ලේසි ප්‍රශ්නයක්. අපි දන්නවා මඩු බීජහට ගන්නවා, පයිනස් බීජහට ගන්නවා, නිල් මහනිල් ජලජ ශාකයක් බීජහට ගන්න. එහෙනම් උත්තරේ වෙන්නේ සැල්වීනියා. ඒක ලේසි ප්‍රශ්නයක්. ලොකු විස්තරයක් කරන්න නැහැ. දෙවෙනි ප්‍රශ්නය මූලික ඒකක ඇසුරින් බලයේ SI ඒකකය. මූලික ඒකක ඇසුරින් බලයේ SI ඒකකය. දන්න බලය සාමාන්‍ය මනින්නේ නිව්ටන් වලින්නේ. SI ඒකකය ගන්නේ කොහොමද? මූලික ඒකක වලින් ගන්නේ බලයේ සමීකරණය ඔයගලන්ට මතකයි. නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් F සමානයි ma. අසන්තුලිත බලය සමානයි ස්කන්ධය හා ත්වරණයේ ගුණිතයට. එහෙනම් ස්කන්ධයේ මනින ඒකකය බලන්න කිලෝග්‍රෑම්. ත්වරණය ඒ කියන්නේ ත්වරණය මනින ඒකකය තත්පරයට මීටර්. එහෙනම් බලයේ නිව්ටන් කියන ඒකකය සමාන වෙනවා. එන්න මේක නිව්ටන් කියන ඒකකය සමාන වෙනවා kgms ඍණ දෙකට. හරි උත්තරේ ගත්ත විදිහ තේරුම් ගන්න. ස්කන්ධයේ මනින ඒකකය කිලෝග්‍රෑම්, ත්වරණයේ මනින ඒකකය තත්පරයට මීටර්. එහෙමනම් නිවැරදි උත්තරේ වෙන්නේ kgms ඍණ දෙක. මේක වැරදි. kgm වර්ග s ඍණ එක වැරදි. kgms ඍණ එක වැරදි. එහෙනම් උත්තරය 1. දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර 1. තුන්වෙනි ප්‍රශ්නය. පහත සඳහන් ඒවායින් සමජාතීය මිශ්‍රණයක් වන්නේ කුමක්ද? මීට කලින් පේපර් එකේ 2017 පේපර් එකේ ඒ වගේ ප්‍රශ්නයක් තිබුණා ඔයාලට මතක ඇති. සමජාතීය මිශ්‍රණය අංශු ව්‍යාප්තිය හැමතැනම ඒකාකාරව තියෙන එක. තිරිඟු පිටි ජලයට දැම්මොත් මිශ්‍රණය ගත්තොත් එහෙම ඔයගලන්ට මතකයි බීකර් එක මේ වීදුරු නලයේ පහළට තිරිඟු පිටි වැඩිපුර අංශු එකතු වෙනවා. එතකොට උඩින් අංශු අඩුයි. ඒක විෂම ජාතීයයි. පොල් තෙල් ජලය මිශ්‍ර වෙන්නේ නැහැ. ඒක තට්ටු වශයෙන් වෙනවා. මිශ්‍ර කරත් ඇතුලෙන් ගෝලාකාර විදිහට එහාට මෙහාට ගමන් කරනවා. ඒක ලාපව පොල් තෙල් ටික උඩට එනවා. ඒක වෙන්නත් බෑ. ඒතර ඒකත් විෂම ජාතීයයි. මේකත් විෂම ජාතීයයි. මැටි ජලයට දාපුවාම දාලා මිශ්‍ර කරපුවාම මැටි අංශු පල්ලෙහාට යනවා. පහළට ගිහින් තැම්පත් වෙනවා. ඒක වෙන්නත් බෑ. ඉතින් මධ්‍යසාර ජලයට දැම්මොත් එකම පාට එකම විදියට හැමතැනම ඒකාකාරව මිශ්‍ර වෙනවා. ඒ නිසා උත්තරය වෙන්නේ 2. තුන්වෙනි ප්‍රශ්නයට උත්තරය 2. ඊළඟ අපි යමු හතරවෙනි ප්‍රශ්නේ. අපි දැන් කරන්න බෑ. ට්‍රාන්සිස්ටර් ගැන අපි තාම ඉගෙන ගත්තේ නැති නිසා. ඒ නිසා අපි දැනට පස්වෙනි ප්‍රශ්නෙට යමු. බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතව පැවතීමට නම් බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතව පැවතීමට නම් මොකද වෙන්න ඕනේ? බල දෙකක සංප්‍රයුක්තයේ ඉතිරි බලයේ දිශාවටම විය යුතුය වෙන්න පුළුවන්ද කියලා කල්පනා කරන්න. බල දෙකක සංප්‍රයුක්තයේ ඉතිරි බලයේ දිශාවටම විය යුතුය වෙන්න පුළුවන්ද? දෙවෙනි උත්තරේ බල තුනේ සංප්‍රයුක්ත බලය ශුන්‍ය විය යුතුය. අපි දන්නවා ඊයේ වීඩියෝ එකෙත් අපි කතා කරා. මට මතකයි ඊයේ හෝ පෙරේදා බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙනකොට අනිවාර්යෙන් වස්තුවක් සමතුලිත නම් සංප්‍රයුක්ත බලය අවසාන බලය ශූන්‍ය වෙන්න ඕනේ. ශූන්‍ය වෙන්න ඕනේ. ඒක තමයි සමතුලිත වෙන්නේ. බල තුනම එකම තලයක පිහිටිය යුතුය. එකම තලයක පිහිටියා කියලා සමතුලිත වෙන්නේ නැහැ. දැන් මෙහෙම බල තුනක් ගැන හිතන්නකෝ. මෙහෙම බල තුනක් ගැන හිතන්නකෝ. මෙන්න මෙහෙම බල තුනක්. මේ එකම තලයේ තියෙන කියන්නකෝ 10 නිව්ටන් 10 නිව්ටන් 10 නිව්ටන්. එකම තලයේ තියෙන කොයි සමතුලිත වෙන්නේ? අල්ලේ පහළට සංප්‍රයුක්ත බලය ඇති වෙන්නේ. ඉස්සලව තියෙන්නේ. හරි. ඒ නිසා ඒක වැරදි. බල තුනේම ක්‍රියාරේඛා එකම ලක්ෂයකදී හමු විය යුතුය. දැන් අපි හිතමු දැන් මෙහෙම බල තුනක් තියෙනවා කියලා. දැන් මෙහෙම එක බලයක් මෙහෙට නිව්ටන් 5යි. තව බලයක් මේ 5යි. මේ දෙක ඉහළට ක්‍රියා කරනවා නිව්ටන් 10ක්. දැන් මේ අවස්ථාවේ බල සමතුලිතයිනේ. 5යි 10යි ඊට සමාන බලයක් ඉහළට ක්‍රියා කරනවා. ඒතර පහළට 10යි ඉහළට 10යි මේ වෙලාවේ සමතුලිතයි. හැබැයි
මේ බල තුනේ ක්‍රියාරේඛා එකම ලක්ෂයක හමු වෙන්නේ නැහනේ. මේ බලයේ ක්‍රියාරේඛාව. මෙන්න මේ බලයේ ක්‍රියාරේඛාව. මෙන්න මේ බලයේ ක්‍රියාරේඛාව. එකම ලක්ෂයේ හමු වෙන්නේ නැහැ. හැබැයි ආනත බල තුනක් අපි ගත්තොත් ආනත බල තුනක් ගත්තොත් ක්‍රියාරේඛා එකම ලක්ෂයේ හමු වෙනවා බල සමතුලිත නම්. නමුත් මෙතන ආනත බල තුනක් කියලා මෙතන කියලා නැහැ. හරි? එහෙනම් අනිවාර්යයෙන්ම මෙතන වෙන්න ඕන එක තමයි බල තුනේ සංප්‍රයුක්තය ශූන්‍ය විය යුතුයි කියන එක. මෙන්න මේක තමයි උත්තරය. බල තුනේ සංප්‍රයුක්තය ශූන්‍ය විය යුතුයි. ශූන්‍ය වුණොත් සමතුලිත වෙනවා. හරි? පස්වෙනි ප්‍රශ්නය. ඊළඟට අපි ගමු 6 වෙනි ප්‍රශ්නය. වෘක්ක තුල මූත්‍රා පෙරීමේ ක්‍රියාවලියේදී රුධිරයේ සිට කුච්චිකාවට පෙරී යන්නේ පහ සඳහන් කාරක්ද? වක්ගඩු තුල මූත්‍රා පෙරෙනකොට රුධිරයේ සිට කුච්චිකාවට පෙරී යන්නේ කවරක්ද? රුධිර සෛල, ප්ලාස්මා ප්‍රෝටීන්, ග්ලූකෝස්, පට්ටිකා. දැන් නිරෝගී පුද්ගලයෙක් ගත්තොත් නිරෝගී පුද්ගලයෙකුගේ බෝමන් ප්‍රාවරය වෘක්කාණුවක මෙහෙම තියෙන බෝමන් ප්‍රාවරය මෙතන තියෙනවා ගුච්චිකාව අභිවාහී ධමනිකාව අපවාහී ධමනිකාව මෙතන තියෙන කුච්චිකාව මෙතනින් තමයි දැන් මූත්‍රා පෙරීම සිද්ධ වෙන්නේ මේ බෝමන් ප්‍රාවර මෙන්න මේ බිත්තිය තුලින් මෙතනින් තමයි මූත්‍රා පෙරීම සිද්ධ වෙන්නේ රුධිරයේ පෙරීම ආරම්භ වෙන්නේ මෙතනින් ඒ පෙරෙනකොට නිරෝගී වෘක්කයක රුධිර සෛල පෙරෙන්නේ නැහැ. රුධිර සෛල මෙහාට එන්න බෑ. රුධිර සෛල මෙහෙට આવොත් මේ වක්ගොඩ නරක් වෙලා. ඒ නිසා රුධිර සෛල ගන්නම බෑ. පළවෙනි උත්තරේ වැරදි. ප්‍රෝටීන් පෙරෙන්නේ නැහැ. මෙතනින් මෙහාට ප්‍රෝටීන් පෙරෙන්නේ නැහැ. කිසිම වෙලාවක නිරෝගී පුද්ගලයෙක්ගේ රුධිරය පෙරෙනකොට මූත්‍රා හැදෙන්නේ මෙතනින් පල්ලෙහාට ප්‍රෝටීන් පෙරෙන්නේ නැහැ. ඊළඟට පට්ටිකා කියන්නේ සෛල වැනි ව්‍යුහයක් නේ. ඒ නිසා පට්ටිකා පෙරෙන්නත් බෑ. ප්ලේට්ලට් එන්නේත් නැහැ. නම් අනිවාර්යයෙන්ම මෙතනින් පල්ලෙහාට පෙරෙනවා ග්ලූකෝස්. හැබැයි ග්ලූකෝස් පෙරුණට මූත්‍රා විදියට පිට වෙන්න කලින් ඒ පෙරෙන මූත්‍රා ටික ඔක්කොම ආපහු උරා ගන්නවා. 100%ක් ප්‍රතිඅවශෝෂණය වෙනවා. හරි එහෙම ප්‍රතිඅවශෝෂණය වුණේ නැත්නම් එයාට දීවැඩියා තත්ත්වයක් ඇති වෙනවා මූත්‍රා සමග ග්ලූකෝස් පිටවීමෙන්. හරි? එහෙමනම් මේ ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් තියෙනවා. ග්ලූකෝස් තමයි මෙතනින් පෙරෙන්නේ. නැවත අහගන්න රුධිර සෛල පෙරෙන්නේ නැහැ. පෙරුණොත් මූත්‍රාත් එක්ක රුධිර සෛල පිට වෙනවා. හරි? ඒ කියන්නේ වගොඩ නරක් වෙලා. ඊළඟට ප්ලාස්මා ප්‍රෝටීන් පෙරෙන්නේ නැහැ. ප්‍රෝටීන් පෙරුණොත් එහෙම අපේ ශරීරයෙන් ප්‍රෝටීන් ඡය වෙන්න ගන්නවා. ප්‍රෝටීන් ඇඟට ගන්න ප්‍රෝටීන් වලින් වැඩක් වෙන්නේ නැහැ. ඔක්කොම ටික පෙරලා යන්න ඉවත් වෙනවා මූත්‍රාත් එක්ක. ප්‍රෝටීන් පෙරෙන්නේ නැහැ. පට්ටිකා කියන්නේ සෛල වැනි ව්‍යුහයක් නේ. රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා. පට්ටිකා පෙරෙන්නේ නැහැ. සෛල වැනි ව්‍යුහයක්. ඒක පෙරෙන්නේ නැහැ. අනිවාර්යෙන් එනම් පෙරෙනවා ග්ලූකෝස්. හැබැයි ග්ලූකෝස් පෙරුණාට මතක තබා ගන්න ඕනේ මූත්‍රා සමග පිට වෙන ග්ලූකෝස් ප්‍රමාණය 100ට 0යි. මූත්‍රාත් එක්ක ග්ලූකෝස් පිට වෙන්නේ නැහැ. පිට වුණොත් ඒක රෝගී තත්ත්වයක්. දියවැඩියාව. හරි. එහෙනම් අද අපි 8 වෙනි දිනේට වීඩියෝ එක අවසන් කරනවා මෙතනින්. හෙට අපි 9 වෙනි වීඩියෝ එක සාකච්ඡා කරමු. හරි. එහෙනම් ආයුබෝවන්.